මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එන්ට්‍රොපිය සහ යුද්ධය නැත්තම් අපේ විශ්වයේ නැත්තම් පෘථිවියේ පවතින ඕඩර් එක සහ එන්ට්‍රොපිය අතර තියෙන සම්බන්ධය ගැන. එතකොට මේ වීඩියෝ එක ඇත්තටම ඒ ගැන කතා කරන වීඩියෝ සීරීස් එක ගොඩක් දුරට part 1 වීඩියෝ එක වේවි. මේක අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එන්ට්‍රොපිය කියන්නේ මොකක්ද කියන එක ගැන තාපගතිය විද්‍යාත්මක කෝණයකින්. අපිට එන්ට්‍රොපි ගැන කතා කරද්දී අපි කතා කරන්න පුළුවන් තාපගතිය විද්‍යාත්මක තර්මොඩයිනමික්ස් පැත්තෙන් කතා කරන්නත් පුළුවන්. නැත්නම් අපිට ඊට වඩා ටිකක් ගැඹුරු ෆ්‍රේම්වර්ක් එකක් වෙන ෆිසික්ස් වල තියෙන ස්ටැටිස්ටිකල් මෙකැනික්ස් පැත්තෙන් කතා කරන්න පුළුවන්. හැබැයි මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාපගතිය විද්‍යාත්මක කෝණයකින් මොකද්ද මේ එන්ට්‍රොපිය කියන්නේ කියලා. එතකොට අපි තාපගතිය විද්‍යාව ගැන කතා කරද්දී තාපගතිය විද්‍යාවේ නියමයන් ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. එතකොට ඒකේ මුල්ම නියමය තමයි ඇත්තටම ශූන්‍යාදී නියමය. කියන්නේ ලොජිකල් ෆ්ලෝ එක ගත්තොත් අපිට මුලින්ම කතා කරන්නේ ශූන්‍යාදී නියමය. ඒ කියන්නේ zero th law එක. හැබැයි ඇත්තටම ඓතිහාසිකව සිද්ධ වුණු ආකාරය ගත්තොත් එහෙම මුලින්ම අපිට ලැබුණේ ෆස්ට් ලෝ එක. ඒ කියන්නේ තාපගතිය විද්‍යාවේ පළවෙනි නියමය. හැබැයි විද්‍යාඥයන් නැත්නම් භෞතික විද්‍යාඥයන් තේරුම් ගත්තා ඊට වඩා මූලික නියමයක් වෙන උෂ්ණත්වය මැනීම සම්බන්ධ නියමයක් එයාලට අවශ්‍යයි කියලා. එතකොට ඒ නියමය එයාලා ශූන්‍යාදී නියමය කියලා නම් කරා. මොකද ඒක අර ලොජිකල් ෆ්ලෝ එකේ ෆස්ට් ලෝ එකට කලින් එන්න ඕන නිසා. එතකොට ශූන්‍යාදී නියමෙන් අපි කතා කරන්නේ වස්තු අතර තියෙන තාපගතික සම්පූර්ණතාවය. එතකොට හිතන්නකෝ A කියලා වස්තුවක් B කියන වස්තුවක් එක්ක තාපගතික සම්පූර්ණතාවය තියෙනවා. ඒ වගේම A B වස්තුව C වස්තුවක් එක්ක තාපගතික සම්පූර්ණතාවය තියෙනවා. එහෙනම් කියන්නේ එකෙන් A හා C දෙන්නත් එකම උෂ්ණත්වයේ ඉන්නවා. ඒක තමයි ඇත්තටම දෙන්නේ සරල කතාව. අපේ මාතෘකාවට ශූන්‍යාදී නියමය ඒතරම් වැදගත් කමක් දක්වන්නේ නැහැ. අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ තාපගතිය විද්‍යාවේ පළවෙනි නියමය. එතකොට පළවෙනි නියමේ ඇත්තටම තියෙන විශේෂත්වය තමයි ඒ දවස්වල භෞතික විද්‍යාඥයන් හිතුවේ තාපය කියන්නේ නිකන් සංක්‍රමණය වෙන මොකක් හරි තරලයක් වගේ දෙයක් තමයි වස්තුව. එතකොට ඔය කැලරි කියන යුනිට් එක තිබුණත් ඇත්තටම ඒකත් එක්ක තමයි. හැබැයි පළවෙනි නියමෙන් සිදු කර වෙනස තමයි පළවෙනි නියමෙන් කිව්වා මේකත් ශක්ති සංසිතීම තමයි. හැබැයි මේ තාපය කියන්නේ කාර්ය වගේම ශක්තියම එක්තරා විදිහක්. එතකොට කාර්ය සහ තාපය කියන්නේ දෙකම සංක්‍රමණය වෙන ශක්තියින් ආකාර දෙකක්. හැබැයි කාර්යයක් සංක්‍රමණය වෙන්නේ බලයක් නිසා. ඒ වගේම තාපය සංක්‍රමණය වෙන වස්තුවකට තම පද්ධතියකට උෂ්ණත්ව වෙනසක් නිසා. ඒක තමයි අතට පළවෙනිම කිව්වේ. හැබැයි අපි දැන් මේ තාපගතිය විද්‍යාවේ ශූන්‍යාදී නියමය පළවෙනි නියමය කියන නියමයන් දෙකම බලද්දී අපිට තේරෙනවා මේකේ පරිසරයේ සිදුවන ක්‍රියාවලිය වල දිශානති නැත්තම් මේ ප්‍රතිවර්තතාවය ගැන කිසිම දෙයක් කියන්නේ රිවර්සිබිලිටි ගැන කිසිම කන්ස්ට්‍රේන්ට් එකක් ඒවයි යොමු කරන්නේ නැහැ. හැබැයි අපිට පරිසරය බැලුවම පේනවා පරිසරයේ සිදුවන යම්කිසි ක්‍රියාවලියන් තියෙනවා. ඒ කියන්නේ වතුර වීදුරුවක් පිටවැටලා කුඩු වෙන එක වගේ දෙයක් ගත්තොත් එහෙම ඒ සිදු වෙන්නේ එකම දිශානකෙ ඇතියකට විතරයි. අපි වයසට යන එකටත් එහෙම. අපි කවදාවත් වයස කෙනෙක් කවදාවත් තරුණ වෙන්නේ නැහැ. ඒ වගේ ක්‍රියාවලි පරිසරයේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ භෞතික විද්‍යාවේ නියමවල ඒ විදිහේ දිශානතියක් ගැන කතා කිරීමක් නෙවෙයි. එතකොට ඒකෙන් භෞතික විද්‍යාඥයන් තේරුම් ගත්තා මේකේ මොකක් හරි ගැටලුවක් තියෙන්න ඕන කියලා. එතකොට මෙන්න මේ දිශානතිය නැත්නම් මේ රිවර්සිබිලිටි නැත්නම් ප්‍රතිවර්තතාවය ගැන අපිට අපේ භෞතික විද්‍යාත්මක ආකෘතියට ඒක ගේන්න ඕන නිසා තමයි ඇත්තට මේ දෙවෙනි නියමය කියන එක තාපගතිය විද්‍යාවට එන්නේ. එතකොට දෙවෙනි නියමය ගැන කතා කරද්දී මේකේ සර්ව සමාන ආකාර දෙකක් තියෙනවා. ඒ කියන්නේ සර්ව සමාන ප්‍රකාශ දෙකක් තියෙන එකක් තමයි
ක්ලෝසියස්ගේ ප්‍රකාශය අනිත් එක තමයි කෙල්වින්ගේ ප්‍රකාශය. මේ දෙකම ඇත්තටම සර්වසම ප්‍රකාශ දෙකක්. නමුත් බැලුව බැලමට ඒක පේන්නේ නැහැ. හැබැයි අපිට ඔප්පු කරොත් මේක කානෝ එන්ජින්ස් පාවිච්චි කරලා අපිට ඒක ඔප්පු කරන්න පුළුවන්. නමුත් මේ වීඩියෝ එකේ මම මේක ඔප්පු කිරීමට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය එන්ට්‍රොපි කියන එක තේරුම් ගන්න විතරයි. එතකොට ක්ලෝසියස්ගේ ප්‍රකාශය නැත්නම් ස්ටේට්මන්ට් එක කියන්නේ තනි ක්‍රියාවකට බෑ තාපය සංක්‍රමණය කරන්න සීතල නැත්නම් උෂ්ණත්වයෙන් අඩු තැනක ඉඳන් වැඩි තැනකට. ඒක තමයි කෙල්වින් ක්ලෝසියස්ගේ ප්‍රකාශයෙන් කියන්නේ. ඊට පස්සේ කෙල්වින් කියන්නේ තනි ක්‍රියාවකට බෑ සම්පූර්ණ වශයෙන්ම තාපය කාර්ය බවට හරවන්න. හැබැයි කාර්ය තාපය බවට හරවන්න පුළුවන්. මොකද අපි දකිනවා වතුර වීදුරුවක් බිම වැටුනොත් එහෙම ඒකේ තියෙන ඔක්කොම ශක්තිය ඒ ඔක්කොම කාර්ය විදියට ලැබෙන දේ වස්තුවට නැත්නම් මේ චාලක ශක්තිය ඔක්කොම තාපය බවට හැරවෙනවා. අන්තිමට කිසිම චලිතයක් නැති වෙන අංශුවකට. හැබැයි අපි කවදාවත් දකින්නේ නැහැ මේක අනිත් පැත්ත. ඒ දේ ගැන තමයි මේ කෙල්වින්ගේ ප්‍රකාශයෙන් කියන්නේ. එතකොට මෙන්න මේ තාපය හැරවීම නැත්නම් කන්වර්ෂන් එක තාපය කාර්ය බවට අන්න ඒ ගැන කතා කරද්දී අපි කතා කරන්නේ නැහැ හීට් එන්ජින්ස් ගැන. හීට් එන්ජින් එක කියන්නේ ඇත්තටම යම්කිසි චක්‍රීය ක්‍රියාවලිය හරහා යන පද්ධතිය. මේකදී ඇත්තටම වෙන්නේ වස්තුවේ හීට් එක නැත්නම් වස්තුවේ තාපය කාර්ය බවට හැරවීම. හැබැයි හීට් එන්ජින්ස් ස්ටඩි කරද්දී අපි දකිනවා මෙන්න මේ හැරවන ප්‍රමාණය නැත්නම් තාපය කාර්ය බවට කන්වර්ට් කරන ප්‍රමාණයේ ලිමිටේෂන් එකක් තියෙනවා. අන්න ඒ ලිමිටේෂන් එක ගැන කතා කරද්දී තමයි අපිට කානෝස් එන්ජින් ගැන කතා කරන්න වෙන්නේ. ඇත්තටම කානෝ කියන්නේ ඒ දවස්වල ඉඳපු ඉංජිනේරුවරයෙක්. ඔහුගේ මේ කානෝ එන්ජින් එක තමයි එතකොට මේ එන්ට්‍රොපි කියන සංකල්පයේ ප්‍රධාන වශයෙන්ම භෞතික විද්‍යාවට එන්නේ. ඒතර කානෝ එන්ජින් එකක් අපිට සරලව PV සටහනකින් දක්වන්න පුළුවන් මෙන්න මේ විදිහේ AB CD A කියන චක්‍රීය ක්‍රියාවලිය හරහා. එතකොට සාමාන්‍යයෙන් අපි PV සටහන් වලින් තමයි තාපගති විද්‍යාවේ ක්‍රියාවලින් දක්වන්නේ. මොකද අපි මේ ගොඩක් ක්‍රියාවලින් කතා කරන්නේ පරිපූර්ණ වායු නැත්නම් ideal gases වලට. එතකොට ideal gases ගැන කතා කරද්දී අපිට PV සහ T කියන විචල්්‍ය තුනක් තියෙනවා. හැබැයි අපි දන්නවා PV සමාන nRT කියන සමීකරණයෙන් PV විචල්්‍ය සහ T විචල්්‍යයන් අතර සම්බන්ධයක් තියෙනවා. එම නිසා මේ PV සහ T විචල්්‍යයන් අතර සහසම්බන්ධ වෙන නිසා අපිට PV කියන විචල්්‍යයන් මගින් පමණක් මේ තාපගත විද්‍යාත්මක පද්ධතියක හැසිරීම කතා කරන්න පුළුවන්. එතකොට කානෝ එන්ජින් එකක් කියන්නේ A B C D A කියන චක්‍රීය ක්‍රියාවලිය හරහා යන පද්ධතියක්. එතකොට මෙහිදී සිද්ධ වෙන දේ තමයි යම්කිසි තාපයක් පද්ධතියට ගන්නවා AB කියන ක්‍රියාවලියේදී ඒක ඇත්තටම සමෝෂ්ණ ක්‍රියාවලියක්. ඒ කියන්නේ එක්තරා එකම උෂ්ණත්වයේදී සිදුවන ක්‍රියාවලියක්. ඒ අවස්ථාවේදී යම්කිසි තාප ප්‍රමාණයක් පද්ධතියට ගන්නවා. ඉන්පසුව ඒ පද්ධතිය BC කියන ක්‍රියාවලිය හරහා යනවා. ඒක ස්ථිර තාපික ක්‍රියාවලියක්. ඊට පසුව නැවතත් CD කියන ක්‍රියාවලියක් තියෙනවා. CD ක්‍රියාවලියදී වෙන්නේ නැවතත් සමෝෂ්ණ ක්‍රියාවලියක්. ඒකෙදි වෙන්නේ QL කියන තාප ප්‍රමාණයක් පද්ධතියෙන් පිට කරනවා. ඊට පස්සේ නැවතත් පද්ධතිය ආයත් DA කියලා ස්ථිර තාපික ක්‍රියාවලියක් හරහා ගමන් කරනවා. එතකොට මෙන්න මේ ක්‍රියාවලියේදී පද්ධතිය මගින් කාර්යයක් කරනවා. ඒ කාර්ය තමයි W කියන්නේ. ඊට අමතරව අර සමෝෂ්ණ ක්‍රියාවලින් දෙක තුලදී පද්ධතිය තුළට යම් කිසි තාපයක් ගන්නවා. ඊට අමතරව QL කියලා තාප ප්‍රමාණයක් පද්ධතියෙන් පිට කරනවා. මේක තමයි ඇත්තටම කානෝ එන්ජින් එකේ සිද්ධ වෙන්නේ. හැබැයි
මේකේ තියෙන විශේෂත්වය තමයි අපි මේක සමීකරණ ලියුවට පස්සේ මෙන්න මේ වගේ අපිට QH බෙදීම QL සමානයි TH බෙදීම TL කියලා සමීකරණයක් කියලා. මෙන්න මේ සමීකරණ අපි ආපහු පද මාරු කරලා හදාගත්තම අපිට පේනවා QH බෙදීම TH සමානයි QL බෙදීම TL කියලා සමීකරණය. මෙන්න මේක ඇත්තටම ඉතාමත් වැදගත් අවස්ථාවක්. මොකද මේකෙන් කියන්නේ පද්ධතිය අපි ගත්තොත් එහෙනම් QH බෙදීම TH අඩු කිරීම QL බෙදීම TL සමානයි බිඳුව කියලා දෙවොත් එහෙනම් අපිට පේනවා මේක නිකන් චක්‍රීය ක්‍රියාවලියට අපි ලියපු සමීකරණ හරහා ලැබෙන අවස්ථාශිතයක් නැත්නම් අලුත් ස්ටේට් ෆන්ක්ෂන්. එතකොට මේ ස්ටේට් ෆන්ක්ෂන්ස් ගැන කතා කරද්දී අභ්‍යන්තර ශක්තිය කියන්නේ ස්ටේට් ෆන්ක්ෂන් එකක්. ඒ වගේම මෙන්න මේ අලුතෙන් අපි ලියපු එකත් ස්ටේට් ෆන්ක්ෂන්. ස්ටේට් ෆන්ක්ෂන් කියන්නේ පද්ධතිය ගමන් කරන මාර්ගය මත රඳා නොපවතින ශ්‍රිතයක්. එතකොට මෙන්න මේ ස්ටේට් ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා ක්ලෝසියස් විසින් ප්‍රමේයක් ඉදිරිපත් කරා. ඒක තමයි ක්ලෝසියස්ගේ ප්‍රමේය කියන්නේ. ඒක අපිට මෙන්න මේ අනුකල්පයෙන් දක්වන අසමානතාවයත් එක්ක ලියන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ඇත්තටම යම් පද්ධතියක් චක්‍රීය ක්‍රියාවලියක් කරා ගමන් කරද්දී අපි එයාගේ මෙන්න මේ අනුකල්පය සිද්ධ කළොත් එහෙම ඒ අනුකල්පය හැමතිස්සෙම බිඳුවට අඩු හෝ සමාන වෙනවා. එතකොට මේ සමානතාවය රඳා පවතින්නේ ප්‍රතිවර්ත ක්‍රියාවලිය සඳහා පමණයි. ප්‍රතිවර්ත නොවන ක්‍රියාවලිය සඳහා හැම විටම අපි යොදා ගන්න අසමානතාවය. එතකොට අපි ප්‍රතිවර්ත ක්‍රියාවලිය සඳහා මේ සමීකරණය ලියුවොත් මේ ප්‍රමේය ලියුවොත් එහෙම අපිට ලැබෙන්නේ මේ තාප සංක්‍රමණයන් මේ කුඩා තාප සංක්‍රමණයන් ඇත්තටම එතකොට REV කියන්නේ රිවර්සිබල් කියන එක. කියන්නේ ප්‍රතිවර්ත තාප සංක්‍රමණයන් සඳහා මේ සමීකරණයේ සමානතාවයකින් දක්වන්න පුළුවන්. එතකොට අපි එන්ට්‍රොපි කියන ශ්‍රිතය අර්ථ දක්වන මෙන්න මේ හරහා එතකොට කුඩා එන්ට්‍රොපි ප්‍රමාණයක් නැත්නම් DS සමානයි AQ රිවර්සිබල් බෙදීම T. මේක තමයි අපිට ලැබෙන අලුත් ස්ටේට් ෆන්ක්ෂන් එක. මේක අපි ලබා ගත්තේ කානෝ එන්ජින් එක හරහා. එතකොට දැන් අපි එන්ට්‍රොපි කියන එක අර්ථ දැක්වීම තේරුම් ගත්තා. දැන් අපි බලමු ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ විශ්වයේ එන්ට්‍රොපි හැම විටම වැඩි වෙනවා. එන්ට්‍රොපි කියන්නේ කාලේ arrow of time නැත්නම් කාලේ ඉහිස කියලා කියනවා එන්ට්‍රොපියට. ඊට අමතරව අපි කියනවා මේ විශ්වයේ ශක්තිය නියතයක්. අන්න ඒ වගේ දේවල් කොහොමද අපි ඒ වගේ ප්‍රකාශයන් වලට යන්නේ කියලා අපි දැන් සලකලා බලමු. එතකොට අපි මේකෙදි සලකමු යම්කිසි චක්‍රීය ක්‍රියාවලියක් A ඉඳලා B ට යනවා ප්‍රතිවර්ත නොවන විදියට. ඒ කියන්නේ යම්කිසි ඝර්ෂණයක් වගේ තියෙන පාරක. ඊට පස්සේ ආපහු B ඉඳන් A ට යනවා ප්‍රතිවර්තීය ක්‍රියාවලියක් කරා. ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය ප්‍රතිවර්තතාවයක් සහිත ක්‍රියාවලියක්. එතකොට මේකෙදි අපිට ක්ලෝසියස්ගේ තියරම් එක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අසමානතාවයත් එක්ක සමානතාවයක් වදන්න බෑ. මොකද ප්‍රතිවර්ත නොවන ඉරිවර්සිබල් ක්‍රියාවලියක් මේක අඩන්න. එතකොට අපි මේක ලිව්වොත් එහෙම අපිට ලැබෙනවා AB A ඉඳන් B ට අපි අනුකලනය කරනවා ප්‍රතිවර්ත නොවන ක්‍රියාවලිය හරහා රිවර්සිබල් ක්‍රියාවලිය හරහා එකතු කරනවා අපි B ඉඳන් A ට ප්‍රතිවර්ත ක්‍රියාවලිය අනුකලනය. එතකොට අපි මේක සුළු කරාට පස්සේ අපිට දැන් එහා පැත්තට යන්න පුළුවන් මේ රිවර්සිබල් කොටස ඉනිච්චට පස්සේ ඍණ ලකුණ නිසා අපිට අනුකලන දිශාව මාරු කරන්න බෑ. එතකොට අනුකලන දෙකම වැඩ කරන්නේ A වල ඉඳන් B වලට. එතකොට දැන් අපි තේරුම් ගන්නවා මෙන්න මේ A වල ඉඳන් B වලට DQ රිවර්සිබල් බෙදීම T කියන්නේ එන්ට්‍රොපි. එතකොට එන්ට්‍රොපිය
ඒක අපි අන් කරන ලකුණු අයින් කරලා ඉවොත් මේ එන්ට්‍රොපිය හැම විටම වැඩි හෝ සමානයි තාප ප්‍රමාණයෙන් බෙදීම T. නැත්නම් අර රිවර්සිබල් නොවන පාරෙන් ගමන් කරන තාප ප්‍රමාණය බෙදීම T. එතකොට අපි සැලකුවොත් එහෙම ඒකලිත පද්ධතියක් සඳහා dq කියන එක බිඳුව. මොකද ඒකලිත පද්ධතියක් කියන්නේ අනිත් විශ්වයේ අනිත් කොටස් වලින් වෙන පද්ධතියක්. එහෙනම් ඒකට තාපයක් හෝ කිසිම ශක්තියක් සංක්‍රමණය වෙන්නේ නැහැ. එහෙනම් තාප සංක්‍රමණ බිඳුවයි. එතකොට යාගේ එන්ට්‍රොපිය හැම විටම වැඩි වෙනවා. එන්ට්‍රොපිය වෙනස හැම විටම වැඩි වෙනවා. මේ හරහා තමයි අපි කියන්නේ ඒකලිත පද්ධතියක් නම් යාගේ ශක්තිය සංස්ථිතිකයි. ඒක තමයි සංස්ථිතිය සම්බන්ධ විශ්වයට යොදන්න පුළුවන් නියම. දෙවන දේ තමයි එන්ට්‍රොපිය කියන එක හැමතිස්සෙම විශ්වයේ වැඩි වෙනවා. මොකද විශ්වය කියන්නේ ඒකලිත පද්ධතියක් නිසා. එතකොට මෙන්න මේ දේ සරලව තේරුම් ගන්න අවශ්‍යයි අපිට. එන්ට්‍රොපිය කියන දේ වායුවේ තේරුම් ගන්න. මේ වීඩියෝ සීරීස් එකේ ඊළඟ කොටසින් අපි කතා කරනවා මොකද මේ එන්ට්‍රොපිය අපි යුද්ධය වගේ දෙයක් තේරුම් ගන්න සරලව යොදාගන්න කියලා. ඒ වගේම අවශ්‍ය නම් ඊළඟ වීඩියෝ වලින් මට එන්ට්‍රොපිය කියන දේ ස්ටැටිස්ටිකල් නැත්නම් ඊට වඩා ගැඹුරු භෞතික විද්‍යාව තියෙන ෆ්‍රේම්වර්ක් එකකින් කතා කරනවා.